එකට ගන්න. උගේ අයිඩියා හිතපන්. ඌ ගෲප් එකට අරගෙන ඉන්න. යන්න එපා. හිතපන් මම එනවා. උඹලත් එකෙක් කෙනවනම් වරේ. කවුරු හරි වරේ. ඉසුරු වරේ ඉසුරු. චන්ජි වරේ චන්ජි වරේ. අයිඩියා එක දෙන්න ඊපා. අයිඩියා එක දෙන්න ඊපා. අයියෝ චන්ජිට රික්වෙස්ට් එකක් ගියා. මේ උඹ ගෲප් එක හදලා මට ඉන්වයිට් එකක් දාපන් චන්ජි. අයිඩියා එක දෙන්න ඊපා. පින් එකේ අයිඩියා එක දෙන්න ඊපන් මට. රික්වෙස්ට් එකක් දාන්න ඌ මොකක්ද කියන්නේ කියලා බලන්න. අයිඩියා එක දෙන්න ඊපා. අයිඩියා එක දෙන්න ඊපා. අයිඩියා එකේ ටීම් කෝඩ් එකද? නෑ ඌගේ අයිඩියා එක කවුරු හරි දායිනේ. එන්නේ නැද්ද? ඉතින් මෙයා අපංකෝ සබ්ලා දැන් 18750ලු ගන්නේ. හරිද? මම පළවෙනි චැලෙන්ජ් එක දුන්නා ඌගේ channel එකට 17500ක් මම දැන් දාන්න. සබ්ලා 10000ක් ගන්න කියලා දැන්. ඒක ගෙවුවත් නැහැ. නෑ ඒක තමයි දැන් group එකට දැන් බලමු ඉතින් ඌ ටීම් කෝඩ් දාන්න මොකද්ද ID එකක් දාලා තියෙනවා 30යි 11යි 3194යි 26. මෙන්න මේ ID එකට කවුරු හරි රික්වෙස්ට් එකක් දාපන්. පිළි දාපන්. කොහමද? බඩ මේ WhatsApp දානවා. දැම්මා මේක දාන්න. WhatsApp උත් දැම්මා. ඕක දීලා බලපන් මම දන්නේ නැහැ මේ කොල්ලෙත් දාලා තියෙන. දැන් මගේ ඉතර මේක තමයි. කාලෙන් කාලෙට එක කබ්බු වෙනවා බා. ඒ වන්නකට ඒ කබ්බු යවත් ෆෝම් කරන්න කමන්නේ පොඩි එකාට views ටිකක් දෙන්න. මේ රික් එක දාන්න ඕනේ. ඔව් උඹලා දෙන්නා ගත්තා. group එකට අරගෙන අපපි. ඔව් group එකට ගන්න කියලා තිබ්බා. ඔව් දැන් group එකට ගන්න කියලා හිතනවා තමයි දන්නවා ඉතින් නේද? මම නම් දන්නේ නැහැ බං. ඔයා නෑ මේක අහන්නකෝ මං කියන්නේ. අහන්නකෝ. මේ ඔයා දැන් ගොඩක් දේවල් කියලා තිබ්බා. මොනවද මං කියලා දෙන්නේ? මොනවද කියලා දෙන්නේ? ඔයා කියලා තිබ්බා මම සෙෂන් පැකේජ් තුන් එකට වගේ හැක් තිබුණා කියලා. සාක්ෂි තියනවද? ප්‍රූෆ් තියනවද? මොනවද? ආගේ සෙෂන් පැකේජ් වලට හැක් කියලා තිබ්බා. මේ මම ඔයාගේ WhatsApp status මල්ලි මම live එකේ පෙන්නව බැලුවේ නැද්ද? WhatsApp status මොනවද පෙන්නේ? ඔව් live එකේ පොඩ්ඩක් බලනකො මම ඒක පෙන්වලා තිබ්බා ඔයා හැක් වෙකුණන්නේ නැහැ හැක් සෙල් කරන්නේ මම පැනල් සෙල් කරලා කියලා නෑ මේ දාලා තියෙන්නේ E4VX package ගත්ත කට්ටිය E4VX emulator එක ගන්න බා boys මගේ second package එකේ 32 bit එක තියෙන්නේ මේ මගෙන් buy කරපු කට්ටිය ගහන්න එපා E4VX කියන්නේ පැනල් එක එතකොට මේ emulator එකේ set කඳුවයි ඒ emulator එකේ කිසිම modification එකක් නැද්ද කොල්ලෝ කිසිම qualification එකක් නැත්නම් buy වලට නෑ නේද qualification නෙමෙයි කොල්ලෝ qualification නෙමෙයි බං modification අහන්නකෝ ඔයා මේක අහන්නකෝ සංසයි ඔව් කියන්න ඔයා දැන් මම හැක් කිකුණු කියන්නේ ඒකද E4VX emulator එකද හැක් කියලා කියන්නේ දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන්නේ ඔයාට දැන් මොකද්ද වෙන්න ඕනේ කියන්නේ නෑ බයි වැඩක් නෑ ඔයා මට බයි වැඩක් නෑ ගන්දුවයි අනේ මටත් මේ බයිලා වැඩක් නෑ සෙටින් පැකේජ් එකට ඔයා හැක් කිකුණු කියනවනේ හැක් කියන જાතිය ඔයා දන්නව ඇතිනේ හැක් දැන් මගෙන් සෙටින් පැකේජ් බයි කරපයි කට්ටිය මං ගෙන්න ඉතින් ඇයි බං ඉතින් එදා මේ මොනවද මේ එමුලේටර් එක ගහන කට්ටියට ගහන්න එපා මෙහෙමයි මේ ගහන්න බෑ ඒක තේරෙන්නේ පිටින් දැරි සිරාවට ඒකින්දද ඉතින් ඒක 32 bit වල මම දාන්න සෙටින් පැකේජ් එවන් මේල්ල මම එවන්නාට බලන්න emulator එක එතකොට කලර් චේන්ජ් එක ඔක්කොම තියෙනවා හරි දැන් එතනින් ගියාට පස්සේ මේ අහනවා උඹ කොහොමද බං සෙටින් හදන්නේ බං උඹලා අයියානේ බං හදලා දෙන්නේ ඉතින් උඹ දන්නවද හදන්න ඔයාලට මම ඉන්නත් කිව්වා අදත් කියනවා ඉසි වැඩින් පශ්චාත් ප්‍රදේශ දෙන්න එපා ලෙවල් එකට ගන්නවා කොට සද්දනතු මයික්‍රෝ මේ ආවංගෝ පකේ ආවේ උඹ අපේ අම්මා පෙන්නලා මම views ගත්තා කියලා මොකද කැරියෝ කියලා දෙන්නේ ඔයා අම්මා පෙන්නලා views ගත්තේ නැද්ද මොනවාද හුත්තෝ අම්මා පෙන්නලා views ගත්තේ දන්නේ ඔයා අම්මා පෙන්නලා views ගත්තේ මොනවාද හුත්තෝ ගත්තේ 20000 කිලෝ page එක ඔයා විකුණලා PC එක ඔයා අම්මා ගෙන්නලා අනේ මේ අම්මට කුකෝ ගන්න එපා කොල්ලෝ ඵලයන් යන්න පළප්පක යන්න අම්මට වෙන්නේ නැහැ මේ කොල්ලෝ උඹට කවුද ආපංකෝ මේ ආපන් මේ පකේව මේ ආපන් පකේව පොඩ්ඩක් ආපන් මේ බං අනේ හුත්තෝ මේ අහන්නකෝ මම පොඩි වෙන්න පුළුවන් මල් වෙන්න පුළුවන් පකේව මේ ආපන් මේ ආපන්කෝ මේ ආපන් කියන දේ ආපන් උඹ සබ්ලා ගහනවනේ මල්ලි මේ සබ්ලා 1000ක් 1000 මේ ආනෝකෝ මේ හරි ආනෝකෝ මේ
මේ මම රුපියල් 10500ක් දැන් දාන්න මට බැංක් ඩීටේල්ස් දැන් දාපන්. 10500ක් දෙන්න ඔයා channel ඔය විශීගේ කාගේ channel එකක් දෙන්න. නෑ උඹේ channel එකට. නෑ උඹේ channel එකට 10000ක් දැන් ගන්න ඕනේ. කියමුකෝ 500යි. channel එකට ගැහුවා. අනේ ඊට පස්සේ කියන්නේ ඌ මගේ සල්ලි වලින් සබ් ලා ගන්න. නෑ පිස්සුද බං මල්ලි මෙයාන්නකෝ ඔයා කියපු ඔයා මෙයාන්නකෝ R2X ඉස්සර region ගන්න කාලේ නම් මම මේ ආන්න චුට්ටා කෑ ගහන්න එපා නාකි ගෑණියෙක් වගේ පොඩ්ඩක් අහපන් කෑ ගහන්න එපා මේ කෑ ගහන්න එපා මල්ලි කෑ ගහන්න එපා මේ අයියෝ මේ නාකි ගෑණි හුත්තෙද්ද මන්ද බම්මෝ මල්ලි ඵලයන් නැත්තම් කතා කරන්න දීපන් උඹේ සල්ලි වලින් උඹ සබ්ලා වැඩි ඕනේ නැහැ සබ්ලා 2000ක් ගහපන් උඹේ channel එකට දැන් ගාපන් සබ්ලා 2000 ඔව් දැන් ගාපන් මම මේ බලාගෙන ඉද්දි දැන් ගන්න ඕනේ දැන් ගාපන් කියන්නේ අත්ලා වල පොට්ලා කරා ගන්න ලබන්නේ මේ දවස් ගාණක් යනවා දවස් කීයක් යනවද දවස් කීයක් යනවද බයි කරපෙන්නේ මම දවස් ගාණ කියලාත් තියෙනවා මචං මෙච්චර ඔව් සමාජතර සතිය යන ලාල් තියෙනවා සබ්ලා ගන්න ඉතින් දාන්නකෝ ඉතින් මේ සබ්ලා මේ ආන්නකෝ තව දෙයක් ඔයා කිව්වනේ මම මගේ page එක විකුණලා මම නෑ ආන්න මේ කැරි පාගේ පොඩ ආපන් නෑ උඹ කියපු දෙයට මට උත්තර දෙන්න ඕන උඹ කියපු දෙයට උත්තර දෙන්න ඕන හරිද උඹ කිව්වනේ මම channel එක විකුණලා මම මේ PC එකක් ඇදුවා කියලා අහගනින් හුත්තු හරිද ඒ channel එකේ ගිය වෙලේ දවස් ගානෙන් මම channel එකක් ගත්තා page එකක් ගත්තා කිසිම දෙයක් මේ මුකුත් මවුලක් නැතුව ගත්තා කියලා උඹ දන්නවද මං අදටත් මොනවද හුත්තු කියන්නේ අදටත් මම මගේ අදටත් පළවෙනි page එකයි පළවෙනි channel එකයි තියෙන්නේ ඈ එතකොට කොහොමද මම විකුණලා PC හදන්නේ ඈ මොන අනේ හරි තංගේ එහෙමයි කියමු හරි ඔයා අම්මා විකුණලා මේක කරෙන්නේ නැහැ මගේ page එක තාම තියෙනවා හරි අම්මා විකුණ තොපේ අම්මා විකුණලා මම මගේ page එක රීච් කරගත්තේ වා අපේ අම්මාව නෙමෙයි හරි මං එන ඩොන්ට් බොයිස් එනවා ඔන්න මේ මෙයා කියනවා දැන් මෙයා channel එක ඔක්කොම දෙනවා හරි ඒක හරි ඔන්න මම වැරදි කියලා මම පිළිගන්නම් වෙනවා ඔයා දැන් කියනවා පිළිගන්න දෙයක් නැහැ පිළිගන්න ඕනේ මම කියන එක නෑ මම ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ තෝ කවුද උත්තෝ මගෙන් ප්‍රශ්න අහන්න ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද නෑ මේ ඇයිවකට ප්‍රශ්න අහන්න දෙන්නේ නැත්තේ මම ඔයාලට ප්‍රශ්නට උත්තර දුන්නා අහන්න මම ප්‍රශ්නට උත්තර දෙන්න මොනාද ඔබ මගෙන් නෑ පොඩ්ඩක් ඉන්නසතුයි මට කතා කරන්න දෙන්න එයි මම කිව්වා මොකද්ද ඔයා එදා කරත් මොකද්ද අනිත් මේ අනිත් සයිඩ් පැනල් එකේ කියලා කිව්වා ලයිව් එකේ ඈ සයිඩ් එකේ කවුන්ට් බෑන්ඩ් ළම කිව්වද ඇයි කිව්වද මට සයිඩ් මොන්දන් නැද්ද කියන්නකෝ මේ හුත්තෝ හරියට කතා කරනවා නම් කතා කරපන් නැත්තම් පොන්නෙක් එන්නේ නැතුව ඵලයන් හරියද කතා කරන්න පුළුවන් මට සයිඩ් නෙමෙයි මොනේ එකා පැනල් ගැව්වත් මට අදාළ නෑ නේ බම් මට වැඩක් නෑ නේ මගේ දරුවෝද ඔයා මොකද්ද මගේ දරුවෝද මේකට යන්න කලින් ඔයා පොඩ්ඩක් ඉන්න ඔයා මම Discord එකට එන්න කලින් ඔයා Discord එකේ මට Discord එකේ එකට එකක් නෑ දුවේ ඌව කොහමද ඔප්පු කරන්න ඕනි මචං මේ උඹ ඔක්කොම මේ කරපන් කියලා උඹ කියනවා ඔයා කියන්නේ මම එක්තර දවසක් කවුරුන් කතා කරමුද අනේ වල්ලි මේ ආරාග පුකලේව ගාගෙන මං ඉන්නේ නැහැ කිව්වා අනේ ඔයා මහ එක්කෙනාගෙන පුකලේව ගාගෙන ඉන්නේ මහ එක්කෙනා කොහොමද මහ එක්කෙනා නෑ දන්නව ඇතිනේ අපිත් කාගේවත් පුකලේව ගන්න නැහැ කොල්ලෝ උඹගේ පුකලේව ගානේ උඹ මොකද අනිත් ඒකනේ උඹත් එහෙමනේ බා උඹත් ඉතින් අර මහ තැනක ලෙව කකා ඉන්නේ යාඩේ සිරාවට අනේ මේ කිලෝ ගන්න නැතුව පාඩු ඉන්න කොල්ලෝ හරිද මම මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා උඹ කවුද බම් මගෙන් ප්‍රශ්න අහන්නේ ඔයාලා කියලා තියෙන බොරු වලට උත්තර දෙන්නේ ඔයාලා කියලා තියෙන බොරු වලට උත්තර දෙන්න ඔයා මට මොනවාද හරි සෙටින් මේ වලට මේ හැක්කි ගුණ දුවා ඉතින් උඹ දඩි පැනල් එකක් ගැව්වේ කියලා හැමෝම දන්නවනේ බා ඊබෝ නෑ නෑ ඔයා ඊබෝ කියන්නේ මොකක්ද කියලා වටන්න තුවා බයිලා ගහන්න එපා හැක්කි විදිහට ඒ ඔක්කොම මේ ආන්නව මං ඔයාට බයි එක චැලෙන්ජ් එකක් දෙන්නම් එතනින් මේ ආන්නව මං ඔයාට එක චැලෙන්ජ් එකක් දෙන්නම් එතනින් එහාට ඔයා ඒක කරොත් ඔයා මාත් එක්ක කතා කරන්න එන්න මල්ලි හරිද ඔයා සබ්ලා 2000ක් ගන්න ඔයාගේ channel එකට හරිද හරි මගේ channel එකේ මම සබ්ලා 2000ක් ගන්නවා ඔව් දැන් අහන්න
ඔයා සබ්ලා 2000ක් ගහන්න ඕනේ මට දෙන්න ඕනේ ඔයා ඔය පැකේජ් දාන විදියටම ගැහුවේ කියලා සබ්ලා. ඔයාට මං සල්ලි දෙන්න. ඔයාට සතියක් දෙන්නේ. හරිද? ඔයා ළඟ සල්ලි ඒ කියන්නේ සාමාන්‍ය සතියක් විතර යනවා සබ්ලා 1000ක් වදින්න. සබ්ලා 1000ක් වදින්න සතියක් යනවා. ඔව් මම මගේ පැකේජ් බයිල් කරපු කට්ටිය ගෙන්නන්නද ඔයාට? ඔයා මායකා කියන්නේ බිල්ලටද? අනේ මේ බලපන් අයියෝ මේ කියන කතා මට දැන් තේරෙන්නේ මේ කියන කතා බලන්න අපි අනී මේ බලන්න මෙයා කියන කතා එයා අනේ මේ බලන්න ඔබ දැන් කිව්වා හරිද? ඔයාගේ ෆෑන් බේස් එකේ ඉන්න කට්ටිය ඔයාගේ මම කිව්වේ ඇත්ත. දැන් ඔයා මං අහන ප්‍රශ්නට උත්තර දුන්නද නෑ? ඒකලවත් හරියට උත්තරයක් නෑ. අනේ අම්මේ ඔයා කියන දේ තමයි ඒකට මොන ලබ්බකටද මාව වෙනවද බැලි මොනවද එනා? මේ සයිට් පැනල් කියලා ඔප්පු කරගෙන ඉන්නේ. අන්තිම මොකද්ද කරේ ඔබ? දැන් අහපන්කෝ දැන් අපි කතා කරන්න ආවේ දැන් ඔයා දැන් ලයිව් එකේ කිව්වේ ඕවා ගැන නෙමෙයිනේ මල්ලි. ඔයා දැන් කිව්වේ මම ලයිව්. දැන් අහපන්කෝ දැන් ඔය පරණ අතීත දේවල් ඇයියනේ ඔය දලගන්නේ නාකි ගෑණියෙක් වගේ. දැන් ඔයා ලයිව් එකේ කිව්වේ මොනවද? ඔයා මෙතන ඇවිල්ලා කියන්නේ මොනවද? බිල් එක ගැන කියනවා. හරිද? එක එකෝන් ගැන කියනවා. ඔයා මතකනේ ඔයා ලයිව් එකේ අහුව ප්‍රශ්න ටික මොකක්ද සෙටින් පැකේජ් එකයි ඉතින් ස්පොන්සර් පේඩ් ස්පොන්සර් මම මේ දෙකම හරියට පෙන්නන්නම් ඔබට. ඉතින් ඒක තමයි ඒක පෙන්නලා කතා කරමු. ඒක පෙන්නුවාට පස්සේ කතා කරමු. ඔබලා ඉන්නත් කැරි පිළිගන්න ඕනේ. මේ මතුව දැන් මම ඔබට මේ මගේ සෙටින් පැකේජ් එක මම ඔක්කොම දාන්න. මට මේල් එකක් එවපන් මම ඔක්කොම දාන්න තාම පැකේජස් තියෙනවා. මම දැන් විනාඩියෙන් දාන්න ලයිව් එකේම දාන්න. දැන් බලපි මේවල ඉන්ස්ටෝල් කරලා ගන්න ඕනි ඔබලත් කරලා බලපි. අඩේ මේ අහපන්කෝ මේ ලංකාවේ හැමෝම මේ ආඩාවකෝ මේ 1 ලක්ෂ මේ ආඩාවකෝ මේ වෙන ප්‍රශ්නයක් මේ මං ඒක ගැන කියන්නේ කෑ ගහන්න එපා බා උත්තර නැත්තම් ඵලයක් කෑ ගහන්න එපා එයි බං මොකද බං නාකි ගෑණියෙක් වගේ කෑ ඉතින් මේ හුත්තෝ කෑ ගහන්න එපා කන් ඇහෙනවා මොනවාද වීබැට් නැති කරේ තොපේ අම්මගේ හුත්තෝ තෝ දන්න පවක් කියෝපන් බිල්ලගේ මේ ආපන් බිල්ලගේ වීබැට් එක නැති උනේ මේ ආපන් කැරියා මේ ආපන් අඩේ හුත්තෝ මේ අම්මට කුකෝ ගන්න තෝ ඵලයන් බං ගොන් කැරියා ඵලයන් වරෙන් බැක්ක ගොන් කැරියා වීබැට් නැති කරාලු එක එකාගේ බොයිස් එහෙම වීබැට් නැති කරන්න පුළුවන්ද බා එක එකාගේ උඹලත් මෝඩ වෙන්න එපා බා අනේ අම්මේ ඕකි කුත්තේ අයියෝ උඹලා යෝනේ ඉමඳුරු කෑ ගහනවා මොකද අයියෝ ආමේ අපරද්දෙන් ග්‍රිමාව පොඩ්ඩක් ගන්න ඩිස්කෝඩ් එකෙන් ග්‍රිම් අනේ අම්මී යහෝ මී යහපම් මගේ හිතකවත් තිබිච්ච නැති දෙයක් බං හරිද මේ channel එක කොල්ලා FB page එක කොල්ලා ඉස්සුවා කියලා බං හරිද ඔබත් ඒක තමයි කල්පනා කරේ මේ අහපංගු උඹලා දන්න උඹලා මේ ඔය දවසට මේ උඹලා දන්න මගේ channel වෙන channel එකක් තිබ්බද බං මම මුලින් ඉඳන් කරපු විකුණපු ඔගේ හොමෝන් නෑ ඔබ ලයිව් පටන් ගත්ත කාලේ ඔගේ බලන්න පුළුවන් නේ බං ඔන්න බලාගෙන ඉන්න ඕනකේ අනේ බොයිස් මේ මගේ page එක උඹලට මම පෙන්නන්න 2020 අප්‍රේල් 17 දැන් ලයිව් කරන්න අරන් අවුරුදු 5ක් වෙනවා දන්න බකන් නෑ බං අනේ බොයිස් මේ මගේ පළවෙනි page එක මේ මගේ පළවෙනි page එක මගේ පළවෙනි YouTube channel එක බං අපරත් දෙන්න කොහෙන්ද මේ බලන්නේ අනේ ඌ දන්න බිල් මිදෝ මං චුට්ටක් කතා කරන්නම් තප්පරද්දියා ඉරාවට මේ 2020 අප්‍රේල් 13 මේ මගේ පළවෙනි page එක හරිද page වෙන page හදලත් නෑ වෙන page වල live දාලත් නෑ page විකුණලත් නෑ හරිද YouTube channel එකත් පෙන්වන්නම් ඔහොම ඉන්නු යකෝ අනිත් එක බිල්ලගේ වීබැට් නැති කරා කියලා මචං මේ රීච් එකා කන පොන්නේ බං හරිද වීඩියෝ එකකුත් දාලා හරිද ඔය දැන් ඒකත් පෙන්වන්න මේ බුගේ මේ ඔය thumbnail වලට මචං කෙලින්ම hate speech ගෙවුවා නම් මචං කෙලින්ම වදින මේ කට්ටියම report පාරක් ගහපන් ගිහිල්ලා කට්ටියම report පාරක් ගිහිල්ලා ගහපන් මචං වදිනවා වලට ඔය අනවශ්‍ය content එක දාලා දෙන්න ඔය දැන් වීඩියෝ එකක් දාලා තිකෝ ඒක අනේ මචං උඹලා දන්නවනේ මගේ වෙච්ච හැමදේම උඹලා දන්නවා මචං හරිද
ඒ දවස්වල මචං මම බීන ලෙවල් එකේ හරිද කිසිම මචං ලයිව් එකක්වත් හරියට දාගන්න දන්නේ නැහැ හරිද මට අනික බං මේ ලක්ෂ 2ක බං අයියා මට gift එකක් දෙද්දි මචං ලක්ෂ 2යි ගානක මේ මට අවශ්‍ය නැහැ මචං මේ page කුණලා මේ මම උඹලට හැමදාම මචං දේශනාවක් දෙනවා ඔව් දවංගන්න ක්‍රිම් හලෝ මගේ රත්තරන් යාළුවේ YouTubers ලා කොටෝන කෙලින්ම නසරානි පොන්නෙක් බං කෙලින්ම කියන්න තියෙන ඉච්චරයි බං මට බිල්ලත් එක්ක බං අද වෙනකම් ප්‍රශ්න නැහැ දැන් මං ඌට මචං මහ එකාගේ ලෙව කනවා කිව්ව උන්ගේ අයියාගේ හරිද උන්ගේ අයියාගේ ලෙව කාගෙන මේ මොකද්ද අයියා සෙටින් හදලා දෙන හින්දා මහ එකාගේ හරිද උගේ හිතේ තියෙන මචං කොහක කම උගේ හිතේ තියෙන දේවල් මචං උඹලා දකින්න තින්නේ ඌ එතනත් පයර් කරේ හරිද ග්‍රිමාව නෙමෙයිද බං ගත්තේ හලෝ මේ මුගේ මේ කලින් ID එක මට දාපන්කෝ. මුගේ කලින් account එක බෑන් නේද? ඕනවා අනිත් උන්ව කොටනවා දන්නේ නැති පපවල් කියෝනවා page කුල්ල PC හැදුවලු. හරිද? ඉතින් මේ අහපන්කෝ ඌට ඇයි උගේ channel එකට බං මේ ගහන්න බැරි බං 100k පට ගාලා. අයියෝ බලපන් ඌ දාන thumbnail බලපන් ඌ දාන description බලපන් මේ thumbnail එක බලලා හරි description එක බලලා හරි කවුරු හරි live එක බලයිනේ කියලා තමයි එහෙම දාන්නේ බං අනේ අම්මේ කියන්නේ මේ කවුද CEO උඹලා ගහලා එනවනම් ගහලා වරේ චංචි ගහලා එනවනම් ගහලා වරේ දැන් ඉනේ යන්න අපි යනවා දැන් ආ බං ඔබ යනවද එන් කරනවා ඔව් 12ට ඊට යන්නත් උනවා හරි බං හරි ආදරේ ජස්පිලා